හරි ලැප්ටොප් එකක් හරි MacBook එකක් හරි ගන්න හිතාගෙන නෙමෙයි නම් ඉන්නේ මේ වීඩියෝ එක බලන්න එපා. මොකද මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාව අලුත් M4 MacBook Air එක ගන්න කන්වින්ස් වෙන්න පුළුවන්. හරි ඉතින් මගේ කතාව ගත්තොත් එහෙම M series එකේ MacBook එක පටන් ගත්තට පස්සේ මට ගොඩක් උවමනාවක් තිබ්බා MacBook එකකට ස්විච් වෙන්න. ඉතින් බලාගෙන ඉඳලා මේ පාර M4 MacBook එක ආවට පස්සේ මම හිතුවා ඒකට ස්විච් වෙනවා කියලා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ඇයි මම ස්විච් උනේ සහ ඇයි ඔයාලා ස්විච් වෙන්න ඕන කියලා. ඉතින් එහෙනම් අපි මේක අන්බොක්ස් කරලා බලමු. ඉතින් මම මේ MacBook එක ගත්තේ කොළඹ තියෙන The Spark Tech එකෙන්. එයාලා ගෙදරටම මේක ඩිලිවර් කරලා දුන්නා. ඉතින් ඒකේ ප්‍රයිස් එක මට උනේ 3,29,999ක් වගේ. ඉතින් එයාලා ගාව ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට්ස් තියෙනවා ඉන්ට්‍රෙස්ට් නැතුව මාස 12න් මාස 24න් ගෙවන්න ගන්න. ඉතින් ඔයාලට කැමති විදිහේ ප්ලෑන් එකක් අරගෙන මේක මේ විදිහට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි එයාලා ගෙදරටම ඩිලිවර් කරලා දෙනවා. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා වගේ එයාලා හොඳට පැක් කරලා මේක ලස්සනට එවලා තිබ්බා. ඉතින් මොනවත් හානියක් වෙලා තිබ්බේ නැහැ පැකේජ් එකට. ඉතින් මම ගත්තේ බේස් මොඩල් එකේ MacBook Air එක. ඉතින් මේක පිටිපස්සේ ගහලා තියෙනවා M4 MacBook Air 16GB unified memory and 256GB storage කියලා. හරි ඉතින් box එක open කරගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. උඩින්ම laptop එක තියෙනවා. ඉතින් ඒක ගත්තට පස්සේ ඇතුලේ charger එක සහ යාලගේ අර details තියෙන විස්තර ටික තියෙනවා. M4 MacBook Air එක colors 4කින් එනවා. මම ගත්තේ sky blue කියලා. යාලා අලුතෙන් introduce කරපු color එක. ඉතින් මේක ඇත්තටම ගත්තොත් එහෙම සිල්වර් වලට ගොඩාක් ළඟයි. පොඩි ටින්ජ් එකක් තමයි තියෙන්නේ blue color එකත් එක්ක. ඒ වුණාට ඒකේ අමුතු ලස්සනක් තියෙනවා. හොඳට එළිය වැටලා තියෙන වෙලාවට මේක හොඳට ලා නිල් පාටක්, ලස්සන ලා නිල් පාටක් පේනවා. හැබැයි නිල් පාට සර්ෆස් එකක තියෙද්දි මේක ඇත්තටම සිල්වර් පාට වගේ තමයි තියෙන්නේ. හැබැයි මම මේ කලර් එක ලස්සනයි කියලා හිතපු හින්දා මම ඒකක් තමයි ගත්තේ. ඉතින් ඔයාලට කැමති කලර් එකක් ඉල්ලලා ගන්න පුළුවන්. MagSafe charger එකක් තමයි මේකට එන්නේ. මේ charger එකත් මේ කලර් එකෙන් තමයි එන්නේ. ඒ කියන්නේ බොඩි කලර් එකෙන් තමයි charger එකක් තියෙන්නේ. ඒකත් පොඩක් ලස්සනයි. ඩිසයින් එක ගැන කතා කරද්දී එහෙම ඩිසයින් එකේ ලොකු වෙනසක් වෙලා නැහැ. මේකේ තියෙන්නේ full aluminium body එකක්. ඉතින් M1 MacBook Air එකේදී අර ඉස්සරහට එනකොට ඉස්සරහට එක හීනි වෙලා වගේ එන ඩිසයින් එකක් තිබ්බා. හැබැයි M2 M3 MacBooks වලට ගත්තට පස්සේ ඒකේ සම්පූර්ණයෙන්ම කොටු box type එකට එන ඩිසයින් එකක් තමයි තිබ්බේ. ඒ ඩිසයින් එකේ කිසිම අවුලක් නැහැ. ඉතින් ඒ ඩිසයින් එක ඒ විදිහටම තමයි මේ MacBook Air එකේ තියෙන්නේ. මම ගත්තේ 13 inch එක. මේකේ 13 inch එක සහ 15 inch එක දෙකම තියෙනවා. ඉතින් ඔයාලට ගැලපෙන size එකකින් ඔයාලට ගන්න පුළුවන්. එළියෙන් බැලුවට පස්සේ ඉස්සරහම Apple logo එක තියෙනවා. ඊට පස්සේ වම් අත පැත්තෙන් MagSafe charging port එක තියෙනවා. ඊට මෙහා පැත්තෙන් තියෙනවා USB type C ports දෙක. ඒ වගේම තමයි දකුණු අත පැත්තෙන් 3.5mm headphone jack එක තියෙනවා. ඉතින් MacBook වල හැමදාමත් වගේ තියෙන අර premium feel එක මේ aluminium body එකත් එක්ක මේ ලස්සන color එකත් එක්ක ඇත්තටම දැනෙනවා. මේක අතට ගත්තාම මේ ඔයා වියදම් කරපු ගානට දැනෙන ප්‍රීමියම් ෆීල් එක ඇත්තටම දැනෙනවා. මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන කතා කරන්න ගත්තොත් එහෙම කතා නොකරන බැරි දෙයක් තමයි M4 chip එක කියන්නේ. ඉතින් M series එකේ chips ආවට පස්සේ අපි දන්නවා ඒක Windows එකේ තියෙන chips වලට වඩා ගොඩක් fast, ඒ වගේම ගොඩක් efficient, ඒ වගේම තමයි රත් වෙන එක සහ battery life එකට ගොඩක් උදව් වෙනවා මේ chip එක. එතකොට මේ අලුත් M4 chip එක මේ M1, M2, M3 series ඔක්කොටම වඩා හොඳ වෙලා තියෙනවා. එතකොට එයාලා සාමාන්‍යයෙන් MacBook Air එක සජෙස්ට් කරන්නේ අපේ day to day වැඩවලට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ෆිල්ම් එකක් බලන්න, ෆොටෝස් බලන්න, ඊට පස්සේ ඊමේල්ස් එවන්න, එහෙම නැත්නම් අපේ work flow එකේ මොනවා හරි වැඩ දිනනවා නම් චූටි වැඩ ටික කරන්න. ඔය වගේ දේවල් වලට තමයි මේ MacBook Air එක ඒගොල්ලෝ සජෙස්ට් කරන්නේ. එතකොට මේ MacBook Air එක ගොඩක් අර processing power එක ගොඩක් use වෙන photo editing, video editing වගේ දේවල් කරන කෙනෙක්ට ඒගොල්ලෝ සජෙස්ට් කරන්නේ. එහෙම කරන කෙනෙක් නම් ඒගොල්ලෝ MacBook Pro එකට යන්න කියලා තමයි සජෙස්ට් කරන්නේ. හැබැයි මේ M4 chip එකත් එක්ක මේකෙන් ඒ කියන ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලා YouTube එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ගොඩාක් reviews තියෙනවා මේකේ benchmark බලලා compare කරලා. ඇත්තටම ගත්තොත් ඒ comparison වල මට තේරුම් දෙයක් තමයි M4 MacBook Pro එකේ M4 Air එකේ processing power එක ගත්තොත් ඒකේ ලොකු difference එකක් නැහැ. ඉතින් ඒකින්ද ඒක කියන්නේ වාට pro features එහෙම නැත්නම් ඔයාගේ pro වැඩ photos edit කරන ඒවා, video edit කරන ඒවා, coding වැඩ හරි මොනවා හරි ඔයාලා කරන ලොකු වැඩ තියෙනවා. ඒව කරන්න capability එක මේ M4 chip එකට තියෙනවා. හැබැයි එකම ප්‍රශ්නේ තමයි මේකේ fan එකක් නැහැ. එතකොට ඒකින්ද මේකේ තියෙන වාසිය තමයි මේකේ කිසිම සද්දයක් නැහැ. හැබැයි අවශ්‍ය තමයි ඔයාලා එක දිගට video edit කරනවා හරි එහෙම නැත්නම් photos edit කරනවා හරි computer එකට බාර දැනෙන වැඩ මොනවා හරි දිගට කරනවා නම් එහෙම මේක රත් වෙන chance එකක් තියෙනවා. ඉතින් එහෙම දිගට ගොඩක් අමාරු වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් Pro එකකට යන එක තමයි හොඳ. හැබැයි මේකටත් ඉඳලා හිටලා ඔයාලා මේ වගේ දේවල් කරන කෙනෙක්ට මේකට ඒ කැපැසිටි එක තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම කියන්න. ඉතින් මමත් ඒක ගත්තේ ඒ කැපැසිටි එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන තමයි. අනිත් මේ M4 chip එකේ තියෙන වැදගත්ම දේ තමයි මේකේ මේ chip එක ඩිසයින් කරලා තියෙන්නම AI වලට ස්පෙસિෆික් විදියට. ඉතින් එතකොට ඉස්සරහට එන AI features වලට ගොඩක් සපෝට් කරන විදියට තමයි මේ chip එක හදලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ MacBook එක තෝරගද්දී ගොඩක් වැදගත් වුණා මේ M4 chip එක තියෙන. ඉතින් ඊළඟට ගත්තොත් එහෙම මේකේ specs වල තියෙන අනිත් වැදගත්ම දේ තමයි සාමාන්‍යයෙන් Apple ලා MacBook Air එක රිලීස් කරද්දී
එයාලා ඒකේ බේස් මොඩල් එකට දෙන්නේ 8GB RAM එකක් සහ 256GB storage එකක්. එතකොට ඒකත් එක්ක RAM එකට අප්ග්‍රේඩ් එකක් කරනවා නම් හරි storage එකට අප්ග්‍රේඩ් එකක් කරනවා හරි additional $200 ගෙවන්න ඕනේ. එතකොට $200 කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම සාමාන්‍ය රුපියල් 60000ක් විතර සාමාන්‍ය MacBook එකේ starting price එකට වඩා වැඩි වෙනවා. සමහරවිට 60000ට වඩා 70000ක් විතර වැඩි වෙනවා. ලංකාවට අර ගෙන්නලා ඒක අර specifically order කරලා ගෙන්නන්න ඕන හින්දා dealersලා ඒකට පොඩි ගාණක් තියාගෙන තමයි ගෙනල්ලා දෙන්නේ. ඉතින් එතකොට M1 M2 M3 MacBook Airs ගත්තාම ඒවා ඔක්කොම 8GB RAM 256GB storage එකක් එක තමයි ආවේ. හැබැයි මේ පාර M4 MacBook එක ඇවිල්ලා තියෙන්නේ 16GB RAM එකක් එක්ක 256GB storage එකක් එක්ක. ඉතින් ඔයාලට ස්ටෝරේජ් එකේ ප්‍රශ්නයක් නැත්නම් RAM එක මේ chip එකට ගොඩක්ම ඇති වෙන්න තියෙනවා. ඉතින් ඒකින්ද මේක බේස් මොඩල් එකකට යන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ගන්න තියෙන හොඳම MacBook Air එකක් කියලා තමයි මට කියන්නේ. හැබැයි ඒවා මේ වෙද්දිත් M2 හරි M3 හරි MacBook Air පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට මේකට අප්ග්‍රේඩ් කරනවාද කියන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා. මොකද ඒ කියන්නේ ඒ දෙකෙන් විශේෂයෙන්ම M3 එකේ ඉඳන් අප්ග්‍රේඩ් කරන්න තරම් ගොඩක් ෆීචර්ස් වැඩි වෙලා කියලා මම නම් හිතන්නේ නැහැ. හැබැයි ඔයා M1 එකක් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක ඔයාට අප්ග්‍රේඩ් කරන්න තියෙන හොඳම අවස්ථාවක්. මොකද chip එක improve වෙලා වගේ තමයි ඔයාලට දැන් හම්බෙන RAM එකේ ප්‍රමාණයත් වැඩිලා දෙනවා 16GB වලට. ඉතින් මේකේ display එක ගත්තොත් එහෙම MacBook Air වල සාමාන්‍යයෙන් එන්නේ LCD display එකක් 60Hz LCD display එකක්. මේක ඇත්තම ගොඩක් ලස්සන bright display එකක්. අපිට එදිනදා පාවිච්චියේදී නම් පාවිච්චි කරන්න සෑහෙන්නම හොඳ display එකක්. ඉතින් මම ඇත්තටම මේ මගේ Windows laptop එකේ display එකට වඩා මේකට සෑහෙන කැමතියි. මේකේ අර දැන් අපේ ෆෝන් වල උඩ තියෙන notch එක තියෙනවා වගේ මේකේ display එකේ notch එකක් තියෙනවා. ඒ notch එක ඇතුලේ තමයි webcam එක තියෙන්නේ. webcam එක ගැන කිව්වොත් එහෙම මේ පාර webcam එකේ තියෙන්නේ 12 megapixel camera එකක්. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි මේකේ ගොඩක් wide picture එකක් ඒගොල්ලන්ට capture කරන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන center mode එකක් කරා අපි ඒ කැම් එක ඇතුලේ එහාට මෙහාට වෙද්දී ඒගොල්ලෝ අපිව සෙන්ටර් කරලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒකින්ද දැන් සාමාන්‍යයෙන් Zoom call එකක් ගත්තා වුණත් එහෙම නැත්නම් මීටින් එකකට මොකක් හරි ඔන්ලයින් මීටින් එකකට ජොයින් වුණොත් ඔයාව ගානට තියාගෙන ඉන්න. ඒ කියන්නේ ඔයාව ගානට ෆ්‍රේම් එකේ මැදට කරලා තියාගෙන ඉන්න මේකට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක සෑහෙන හොඳයි කියලා හිතනවා. ඒ වගේම තමයි මයික්‍රොෆෝන් එකේ ක්වොලිටි එකත් සෑහෙන හොඳයි. එයාලා AI වලින් අර voice isolation එකක් දාලා අපේ voice එක විතරක් ඇහෙන විදිහට ගානට edit කරලා දෙනවා. ඒකින්ද මේක වීඩියෝ කෝල්ස් ගන්න කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම ගොඩක් හොඳ choice එකක්. ඒ වගේම තමයි මේකේ webcam එකත් එක්ක එනවා desk view කියලා එකක්. ඉතින් මේ desk view කියන එකේ MacBook එක open කරලා තියාගෙන ඉඳද්දී අපි desk එකේ ඉඳන් කරන දේවල් record කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මොකක් හරි tuition කරන කෙනෙක් හරි එහෙම නැත්නම් කාට හරි tutorials හදලා දාන කෙනෙක් නම් මේකෙන් ඔයාලට පුළුවන් ඔයා ලියන දේවල් ලේසියෙන් record කරන්න. එතකොට අර overhead cam එකක් දාගෙන අර අමාරු setup එකක් හදාගෙන දඟලන්න දෙයක් නැහැ. ලැප් එක ඕපන් කරලා එකෙන් ඩෙස්ක් වීව් එක දාලා එකෙන් රෙකෝඩ් කරන්න තමයි තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ මේ විදිහට දැම්මහම කොහොමද පේන්නේ කියලා. ඉතින් බැටරි එක ගැන ගත්තොත් එහෙම මේ MacBook එකේ තියෙන වැදගත්ම සහ මට නම් තියෙන හොඳම ෆීචර් එකක් තමයි මේකේ බැටරි එක. මේකේ 53.8 watt hour බැටරි එකක් තියෙනවා. ඉතින් ඒක එහෙම කියනකට වඩා අපිට දැනෙනවා මේකේ සාමාන්‍යයෙන් වැඩ කරගෙන යද්දී ඒගොල්ලෝ කියනවා පැය 18ක විතර work time එකක් එක සිංගල් charge එකකින් කරන්න පුළුවන් කියලා. ඉතින් මේක පහුගිය සතියක් ඇතුළත මම පාවිච්චි කරද්දී මටත් දැනුණ දේ තමයි මේ ටිකටම මේ මම දිගටම මේක පාවිච්චි කරා. මේක අර අලුතෙන් මම Windows වලින් ඉඳන් Mac එකට මේ මාරු වෙන හින්දා මට ගොඩක් දේවල් අලුතෙන් ඉගෙන ගන්න සහ පුරුදු වෙන්න තිබ්බා. ඉතින් ඒකින්ද මම ගොඩක් මේ Mac එක යූස් කරා. හැබැයි කොච්චර යූස් කරත් මම තාම මේක ගෙනාවට පස්සේ දෙපාරක් වගේ තමයි charge කරලා තියෙන්නේ. battery life එක ගැන නම් ඇත්තටම කියන්න දෙයක් නෑ. මාරම හොඳයි battery life එක. බය නැතුව ගන්න පුළුවන්. keyboard එක ගැන කිව්වොත් එහෙම අර Apple ලගේ සාමාන්‍ය කෙනෙක් keyboard එකම තමයි. ඉතින් මේක ටයිප් කරන්න ගොඩක් ලේසි. ඒ වගේම මේක සයිලන්ට් කීබෝඩ් එකක්. ඔයාලා ටයිප් කරලා බලන්න ටයිප් කරාම මේ ප්‍රීමියම් ෆීල් එක සහ ඒ ටයිප් කරන්න ලේසි බව සෑහෙනම හොඳට දැනෙනවා. ඒ වගේම තමයි ලොකු ට්‍රැක් පෑඩ් එකක් තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලගේ ගෙස්චර්ස් දාගෙන ගොඩාක් කස්ටමයිස් කරන්න පුළුවන් හැකියාවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ වැඩ කටයුතු ටික පහසුවෙන් කරගන්න හැකියාවක් තියෙනවා. ඇත්තටම මේ MacBook එක ගත්තට පස්සේ මම මෙච්චර කාලෙක පාවිච්චි කරපු Windows laptop වලට වඩා ප්‍රීමියම් ෆීලිං එක මට සෑහෙන දැනුණා. ඒක හින්දා මම ඇත්තටම මේ purchase එක ගැන ගොඩක් satisfied. ඉතින් ඒ වගේම තමයි මතක් කරගන්න දැන් ඒ කියන්නේ MacBook එක ගද්දී මම තව accessories ටිකක් ගත්තා. එකක් තමයි මේක දාන්න sleeve එකක් ගත්තා. හොඳට ඒ කියන්නේ හොඳ බෑග් එකක් ගත්තා. මොකද මේක වැටුනොත් හරි මොනවා හරි වුණොත් එහෙම හානි වෙන්න පුළුවන් හින්දා ඒකේ අර හොඳට ඇතුලේ coating එකක් තියෙන හොඳ බෑග් එකක් ගත්තා. ඒකත් ගත්තේ Sparktech ළගෙන්. ඔයාලට කියලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මම ආයේ මගේ external display එකේ තියෙන හින්දා ඒකට HDMI out එකක් AI එකේ එන්නේ නැහැ. MacBook AI එකේ එන්නේ නැහැ. ඒකට ඒකට USB-C එකට ගහන්න පුළුවන් හබ් එකක් ගත්තා. HDMI port එකයි USB type A slots ටිකක් තියෙන හබ් එකක් Ugreen ලගේ. ඉතින් මම මේ MacBook එක දාන sleeve එකයි ඊට පස්සේ මේ USB hub එක USB type C hub එකයි දෙකම ගත්තේ Sparktech ලගේ.
එයාලගේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඒ වගේම number එකත් එක්ක ඔයාලටත් පුළුවන් එයාලට message එකක් දාලා බලන්න. ඔයාලගේ prices කොහොමද සහ ඔයාලා download කරන model එක එයාලා ගාව තියෙනවද කියලා. ඉතින් ඔය ටික තමයි අද අපි කතා කරන්න ආවේ. ඔය ස්කෝලෙන් ළමෙක් වෙන්න පුළුවන්, යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෝස්ට් ග්‍රැජුවේට් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කවුරුණත් ඔයා ළඟදී ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන හිටියනම් අනිවාර්යයෙන්ම මේ M4 MacBook Air එක කන්සිඩර් කරලා බලන්න. මේකේ රිවිව්ස් ගොඩාක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. හොඳට බලන්න රිවිව්ස් ටිකක්. ඔයා Windows එකක්ද Apple එකක්ද ගන්න කියලා හිතේ දෙන්නවනම් ඒකටත් රිවිව්ස් ගොඩක් තියෙනවා. ඉතින් බලලා හොඳ ඩිසිෂන් එකක් ගන්න. මම හිතන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට මේක සෑහෙන හොඳ choice එකක්. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම ඔය ටෙක් ස්පෙක්ස් ඔක්කොම ටික පැත්තකින් දැම්මම මේක බර අඩුයි. මේක කිසිම සද්දයක් එන්නේ නැහැ. ලයිබ්‍රරි එකේ වුණත් ගිහින් තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ලොකු බැටරි ලයිෆ් එකක් තියෙනවා. ඒක ඔයාලට ගෙදර ඉඳලා මේ ලැප්ටොප් එක අරගෙන වැඩට ගිහිල්ලා සම්පූර්ණයෙන් දවසම ගත කරලා වුණත් ලැප්ටොප් එකේ බැටරි එක ඉතුරු වෙලා තියෙනවා. ඒක සෑහෙන හොඳ ෆීචර් එකක්. ඊට පස්සේ ඔයාගේ යුනිවර්සිටි එකේ හරි ඉස්කෝලේ හරි මොනවා හරි ප්‍රොජෙක්ට්ස් වල ෆොටෝ එඩිටින්, වීඩියෝ එඩිටින් වගේ දේවල් කරගන්න ඕන නම් ඒව කරන්නත් මේකට සෑහෙන හොඳ කේපබිලිටි එකක් තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේක අනිවාර්යයෙන්ම ඔයා කන්සිඩර් කරනවා නම් ඔයාලට කන්සිඩර් කරන්න තියෙන හොඳම ලැප්ටොප් එකක්. අන්තිමටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ ස්ටුඩන්ට් කෙනෙක්ට වැදගත් වෙන විදිහේ වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් එහෙම ඔයාලට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම notification එකක් එනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලා හැමෝටම ජය වේවා.